දිට්වා සුලිකුණාටුව ආවේ ලංකාවට කාටවත් කියලා නෙවෙයිනේ. මේ සුලිකුණාටුවෙන් මහනුවර නගරේ පවා යට වුණා. යට වෙද්දි කවුරුත් හිතුවේ නෑ මගේ ලැප් එකට වතුරයයි මගේ ෆෝන් එකට වතුරයයි වතුර ගිය ගමන් ඔයා මෙන්න මේ දේවල් ටික නොකරොත් ඒ නිසා මේක ස්කිප් කරන්න නැතුව බලන්න ඔයාට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. දවසින් දවස අප්ඩේට් වෙන මේ ලෝකේ අලුත් වෙන තාක්ෂණික කරුණු ගැන දැනගන්න ගියාන් ප්‍රද YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඔයා මේකතු වෙන්නේ ගිහන් ප්‍රද YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. දිට්වා සුලිකුණාටුව කියලා එකක් ලංකාවට ආවා. ඒක නිසා ලංකාවේ මිනිස්සු බහුතරයක් ගොඩක් මිනිස්සු පීඩාවට ලක් වුණා. සමහර මිනිස්සු අපේ අතරින් සමු අරගෙන ගියා. ඒ වගේම ගොඩක් මිනිස්සු අදටත් ඒ නිසා පසුතැවෙනවා. ඉතින් ඒ හැමෝටම අපගේ කනගාටුව ප්‍රකාශ කරන ගමන් මේ වීඩියෝ එක අපි කන්ටිනියු කරන් යමු. ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් එන්න බැරුණා. මේ සිද්ධිය උනත් එක්කම වීඩියෝ එක ගේන්න බැරි වුණේ අපිටත් ලයිට් තිබ්බේ නෑ. ඒ වගේම කැමරා charge කරගන්න විදිහක් නෑ. මේ ප්‍රශ්නත් එක්ක වීඩියෝ එක ගේන්න බැරි වුණා. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ඕනෑම අවස්ථාවක අපේ ෆෝන් එකකට, අපේ ටැබ් එකකට, අපේ ලැප්ටොප් එකකට වතුර යන්න පුළුවන්. මේ වතුර ගියාම ඔයා කරන්න ඕනේ මොනවද? ඒ වගේම මේ දේවල් නොකරොත් මොකද්ද වෙන්නේ? මේ හැමදේම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ හින්දා රැදිලා ඉන්න. ඔයාට මම තප්පර 3ක් දෙන්නම්. මේ තප්පර 3ෙන් ටක් ගාලා ගිහිල්ලා පහළ තියෙන රතු පාට subscribe button එක ටක් ගාලා click කරන්න. 1යි 2යි 3යි. ඉතින් හරි තප්පර 3 ඉවරයි. ඔයා ෆේල්. ඔයාට බැරිනවා subscribe කරන්න. හරි කමක් නැහැ. දැන් හරි subscribe කරන්න. අපිට කමෙන්ට් වල අක්ෂරය යන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ පළවෙනි option එක. ඔයාගේ ලැප් එකට එහෙම නැත්නම් ටැබ් එකට ස්මාර්ට්ෆෝන් එකට වතුර ගිය ගමන් ඔයා කරන්න ඕනේ මදර් බෝඩ් එකත් බැටරි එකත් අතර තියෙන සම්බන්ධය ඉවත් කරන එක. මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ෆෝන් එකේ මදර් බෝඩ් එකේ වතුර තියෙනකොට ලැප් එකේ මදර් බෝඩ් එකේ වතුර තියෙනකොට මේක හරහා විදුලි ධාරාවක් ගමන් කරනවා කියන්නේ මේ හරහා සම්බන්ධ වෙලා තියෙන කම්පෝනන්ට් ෂෝට් වීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා ටක් ගාලා මේක ඔන් ඕෆ් එකේ තියෙනවා නම් ඔන් කරන්න යන්න එපා. ඔන් එකේ තියෙනවා නම් ටක් ගාලා ඕෆ් කරන්න. ඕෆ් කරපු ගමන්ම ඔයා ටක් ගාලා මම මේ කියන විදිහට බැටරි එකේ තියෙන සම්බන්ධය ඉවත් කරලා දාන්න ඕනේ. එහෙම නැතුව මේක අරන් ගිහිල්ලා හාල් කවරයක් අස්සේ ගැහුවා කියලා මේකේ වතුර ටික හාල් කවරේට තප්පර කීපෙන් ඇදලා ගන්න බෑ. එහෙනම් ඉතින් මේ වතුර අයින් කරන්න මේ හාල් කවර දෙනවනේ මේ හැම මිනිස්සෙකුටම ෆෝන් එකක් එක්ක. එහෙම කරන්න බෑ. ඒ නිසා හාල් කවරකින් මේ පොඩි හරි වතුර ප්‍රමාණයක් අයින් වෙනවා ඇති. ඒ හවුසින් එකේ තියෙන ওই බෑග් කවර එක ඇතුලේ තියෙන අන්නේ වතුර ටික. හැබැයි මදර් බෝඩ් එක ඇතුලේ පුතේ තියෙනවා යකඩ වලින් වැහිච්ච ගාඩ්. මේ වගේ තියෙනවා චූටි සිදුරු. මේවා ඇතුලෙන් වතුර ගියාම මදර් බෝඩ් එකට මේ වතුර ටිකට හාල් කවරට ඇදලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මම ඔයාලට ඕනනම් දැන් එක පෙන්නන්නම්. යකඩ ප්ලේට්. ඔයාලට පේනවා කියලා මම හිතනවා. ආවොත් දන්නේ ෆෝකස් දැන් ෆෝකස් වුණා. මේ තියෙන යකඩ ප්ලේට් මේ වටේට. මෙන්න මේ ප්ලේට් ඇතුළට වතුර ගියාට පස්සේ ඒවා ඉවත් වෙන්නේ නැහැ එහෙම ලේසියකට. මේ දෙපැත්තෙම තියෙනවා. මෙතන තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තියෙනවා. ඒ හින්දා ඒ වැඩේ කරන්න එපා. හරි දැන් මම ඕනේ සාම්පල් එකම ඔයාට ඒක පෙන්නුවා. ඊළඟ ඔප්ෂන් එක තමයි මේකේ තියෙන බැටරි එක අයින් කරන එක. ඒකට ඔයා මේක ගලව ගන්න ඕනේ. ස්මාර්ට් ෆෝන් එකක් නම් සාමාන්‍යයෙන් මෙන්න මේ සමහර ෆෝන් වල තියෙන පිටිපස්සා බෑක් පැනල් එකක් එන එකක්. ඒ වගේ එකක් නම් ටක් ගාලා ටෙක්නීෂියන් කෙනෙක් ගාවට අරන් යන්න. මෙන්න මේ වගේ කියන ගලව ගන්න පුළුවන් ෆෝන් තියෙනවා. ඒ වගේ එකක් නම් මෙහෙම නියපොත්තෙන් ඔයාලට පුළුවන් මේකේ බෑක් පැනල් එක ඉවත් කරගන්න. ඊට පස්සේ මෙතන එන පොඩි ස්ක්‍රූ පැන ටික අයින් කරාට පස්සේ මෙතන තියෙන ප්ලාස්ටික් පියනත් උස්සලා අයින් කර හැකියි. ඊට පස්සේ මේ බැටරියෙන් මේ යනවා පේනවා පොඩි රිබන් එකක්. මෙන්න මේ රිබන් එක නියපොත්ත දාලා එහෙම උස්සන්න. එතකොට මේකේ තියෙන සම්බන්ධතාවය ඉවත් වෙනවා. ඒ වගේම ඔයාට මේ වැඩේ කරගන්න බැරි නම් ටක් ගාලා ෂොප් එකකට අරයි යන්න. මම කියන්නේ ෂොප් එකකට යන්නත් විදිහක් නැත්තම් මේ විදිහට බැටරි එකේ සම්බන්ධය අයින් කරලා දාන්න. ඊළඟට සාමාන්‍යයෙන් මේක කරේ නැත්තම් ඉස්සරෝම ඔයාගේ ෆෝන් එකේ තියෙන මේන්ලිම ෆෝල්ට් එක වෙන්නේ බැටරි එක charging line එක කන්ටිනියු යනවා VBAT කියන ලයින් එක. එතකොට මේකේ වතුර මෙන්න මේ ලයින් එකට වැටුනොත් අනිවාර්යයෙන්ම එක්ක charge වෙන්නේ නැහැ. එක්ක ෆෝන් එක on වෙන්නේ නැහැ. මොකද මේ ලයින් එක කන්ටිනියු තියෙනවා බැටරි එකත් එක්ක. ඔන්න ඔය ආසන්නයේ තමයි ගොඩක් වෙලාවට වතුර ගියාම ෆෝල්ට් එකක් එන්න මේ ලොකු සම්භාවිතාවයක් තියෙන්නේ. ඉතින් ස්මාර්ට් ෆෝන් එකක මම කිව්වේ ලැප්ටොප් එකක නම් මට ඒ ගැන ලොකු අයිඩියා එකක් නැහැ. කොහොම හරි ලැප් එකක් ගලවන්නේ ඉස්සරෝම බැටරි එක පිටිපස්සේ හැරෙව්වට පස්සේ සමහර මොඩල් වල තියෙනවා පොඩි මෙහෙම ප්‍රෙස් කරන්න පොඩි කෑලි දෙකක්. ඒ දෙක ප්‍රෙස් කරලා බැටරි එක ඉස්සුවාට පස්සේ බැටරි එක ඉවත් වෙනවා. ඒ සමහර ලැප් වල බැටරි එක එනවා ඇතුලෙන්. ඒක අයින් කරන්නේ සාමාන්‍යයෙන් ඔයගේ මල්ලි ස්ක්‍රූ පණිනක් කරගෙන චූටි වටේ තියෙන ඇන ටික අයින් කරා. නියපොත්තෙන් උස්සලා ගන්න ප්ලාස්ටික් හවුසින් එක. ඒක අයින් කරාට පස්සේ ඇතුලේ තියෙනවා බැටරි එක. සමහර බැටරි තියෙනවා ස්ක්‍රූ පණියන් 4ක් විතර දාලා මෙහෙම උඩට උස්සන්න බැටරි එක. ඒ වගේම සමහර ලැප් තියෙනවා පොඩි රිබන් එකකින් ගහලා තියෙනවා ජැක් එකකින් බැටරි එකේ වයර් ටික. ඒක බලලා ගලවන්න ඕනේ. මේක ඔයාලට දැන් දන්නේ නැහැනේ ඔයාගේ ලැප් එකේ මේක කොහොමද දෙන්නේ ඔයාගේ ෆෝන් එකේ කොහොමද දෙන්නේ කියලා.
කියලා. මේක YouTube එකේ සර්ච් එකක් දාන්න. ඕන තරම් වීඩියෝ තියෙනවා හැම මොඩල් එකක. ඊට පස්සේ ඔයා ඒක බලලා ඒ විදිහට බැටරි එකේ සම්බන්ධය ඉවත් කරන්න. දැන් ඊළඟට යමු අපි ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාට මේක රිපෙයාර් කරන්නවත් සර්විස් කරන්නවත් බෑ. මොකද ඔයා ගාව ඒකට අදාළ ටූල් ටික නැහැ. ඔයා ඉස්සරහම ගන්න ඕනේ මේක ෂොප් එකකට අරන් යන්න. ෂොප් එකට අරන් ගිහිල්ලා කියන්න මේකේ බැටරි එකේ තියෙන සම්බන්ධතාවය මම අයින් කරා. එහෙම නැත්නම් බැටරි එක මම රිමූව් කරා. මේකේ ඉතුරු සර්විස් එක කරලා දෙන්න. මොකද ඔයාට ඉතුරු එක කරන්න බෑ. ඒ හින්දා මේ වැඩේ කරලා දෙන්න කියලා ෂොප් එකකට ගෙනිහින් දෙන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම සර්විස් එකක් කරගන්න. මොකද අපි යකඩ බටයකට උනත් වතුර ගෑවිලා හෙලියම දාලා තිබ්බොත් ටික කාලයක් යනකොට මලකඩ එනවා. මෙන්න මේ වගේම ඔයාගේ මදර්බෝඩ් එක ඇතුලේ තියෙන කම්පෝනන්ට් වල ඔක්සයිඩ් බීම් නිසා ඔයාගේ ෆෝන් එක ලැප් එක නෝ පවර් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකක් දෙකක් එහෙම වුණොත් අපිට ගලවලා මාරු කරන එක අවුලක් නැහැ. සමහර වෙලාවට මට ඕන තරම් හම්බෙලා තියෙනවා ස්මාර්ට් ෆෝන් රිපෙයාර් කරන්න ඇවිල්ලා සම්පූර්ණ මදර්බෝඩ් එකේ සෙක්ෂන් පිටින්ම ඔක්සයිඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ෂෝට් තියෙන එකක් දෙකක් ඒ ටික අයින් කරලා අලුතෙන් ගැහුවත් ආයෙ ටික කාලයක් යනකොට නෝ පවර් වෙන්න එහෙම නැත්නම් එක එක ඉෂුස් එන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඒ හින්දා රිපෙයාර් ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ගිහිලා සර්විස් එකක් දාගන්න හැකි ඉක්මනින්. සමහර වෙලාවට මේ ඔයාගේ ෆෝන් එක ටැබ් එක ඔන් වෙනවා වෙන්න පුළුවන්. වතුර ගියත් ඔන් වෙනවා. මාර සතුටුයි දැන්. මොකද ඔන් වෙනවනේ. එහෙමයි කියලා පාවිච්චි කරන් යන්න එපා. ඒ වෙලේ ඔන් වුණත් ඔක පාවිච්චි කර කර ඉන්නකොට පොඩි හරි වතුර ටිකක් නිසා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් ලැප් එක සමහර වෙලාවට Wi-Fi වැඩ කරන්නේ නැහැ, data on වෙන්නේ නැහැ, එහෙම නැත්නම් ඔන් වෙන්නෙම නැහැ. මේ වගේ ෆෝල්ට් එයි මාසයක් දෙකක් යනකොට මම අර කියපු ඔක්සයිඩ් කතාව නිසා. ඒක එකපාරටම වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාට ටයිම් තියෙනවා. ඔයා දැන් බැටරි එක ඉවත් කරලා තියෙන්නේ ටක් ගාලා ගිහිල්ලා මේක සර්විස් එකක් කරව ගන්න. ඔයාට ගෙදරදිම සර්විස් කරගන්නවා නම් කරගන්න පුළුවන්. නමුත් අර මම කියපු යකඩ ප්ලේට් වගේ දේවල් ඔයාට හොට් ගන්න එකක් භාවිතා කරලා ගලවලා ඉවත් කරගන්න බෑ. ඒ නිසා අරම්ම යන්න වෙනවා. හරි. ඊළඟ කතාව. දැන් මේක වතුර තියෙනවා හොදටම. ඔයාට දැන් අරයි යන්න විදිහකුත් නැහැ. දැන් මම කියපු විදිහට ඔන්න බැටරි එකත් අයින් කරගත්තා. හරි. ඔයාට පුළුවන් පොඩි ස්පොන්ජ් කෑල්ලක් වගේ එකක් අරගෙන මේක ඇතුලේ තියෙන වතුර ටික මෙහෙම හොදට ඒකට උරන්න සලස්වන්න. ඔයාගේ ඩිස්ප්ලේ එක පැත්තට වතුර ගියොත් හැකි ඉක්මනින් මේ වැඩේ කරන්න පුළුවන් නම් චුට්ටක් හරි බේර ගන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට හරි. කෙසේ හෝ හාල් කවර ASCII ගහනවා වගේ වැඩ කරන්න යන්න එපා. වතුර ටික ඉක්මනින් ඉවත් කරලා හැකි ඉක්මනින් සර්විස් කරගන්න. ඕක තමයි තියෙන එකම ඔප්ෂන් එක. ඉතින් ඔයාට මේ වැඩේ කරන්නේ කොහොමද කියලා YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ෆෝන් එක, ටැබ් එක, එහෙම නැත්නම් ලැප් එක ගලවා ගන්න කොහොමද කියලා. සමහර වෙලාවට යාලා නිකන් ඕපනින් ටූල් එහෙම යූස් කරයි. ට්විසර්ස් ස්කෘප්පනියන් ඒ ආගාව නැත්තම් ඔයාට පුළුවන් ඒකේ වෙන්නේ මොකද්ද කියලා හොදට බලලා ඒකට සරල විසඳුමක් යොදාගෙන ටක් ගාලා වැඩේ කරගන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන like button එක press කරන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. නැවත ලංකාවට දිට්ටුවා වගේ තුලිකුණාටු එහෙම නැත්නම් අයහපත් කාලගුණික තත්ත්ව නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක අවසානයේත්. එහෙනම් ජය වේවා. මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. දවසින් දවස අප්ඩේට් වෙන මේ ලෝකේ අලුත් වෙන තාක්ෂණික කරුණු ගැන දැනගන්න කියන් ප්‍රද YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.